Halo guys, sonne nang අදත්තාව සුපියාතල වීඩියෝ එකක් අරගෙන යමු එන වීඩියෝ එක බලන්න. සිකුරාදත් නිවාඩුවක් දාලා ආයෙත් හඳුදම වැඩට එන එක තමයි එකම සැනසීම කියලා හිතන වයස නේද අයියලා ඉන්නේ. ඒ වුණාට අදත් වැඩ කරලා පොයටත් වැඩ නේද? සමහරු දැන් ඉන්නේ සාමාන්‍ය පෙළ පාස් වුණා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ උසස් පෙළ පාස් වුණා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ කැම්පස් ගියාම ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ අයියේ ඩිග්‍රී එක අතට ගත්තට පස්සේ ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ ජොබ් එකක් ගත්තාම ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු ඉන්නේ ජොබ් එකේ උසස් වීමක් හම්බුණාට පස්සේ සැලරි වැඩි වුණාට පස්සේ ඔක්කොම හරි කියලා හිතන වයසේ. මං දැන් ඉන්නේ ඒ වයසේ. සමහරු දැන් ඉන්නේ ලව් එකක් සෙට් වුණා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු ඉන්නේ මේ තියෙන ලව් එක කැඩුණා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ ලව් එකට ගෙදරින් කැමැත්ත දුන්නා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ සෙට් වුණ ලව් එක කොහොම හරි කසාද බැඳගත්තා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ දරුවෙක් හැදුවාම ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ ලෝන් එකක් අරන් අපිටම කියලා ගෙයක් හදාගත්තාම ඔක්කොම හරි කියලා හිතන වයසේ. මං ඉන්නේ ඒ වයසේ. සමහරු දැන් ඉන්නේ ලීස් එකක් දාලා අපිටම කියලා රෝද 4ක් ගත්තා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. කොහොම හරි කාර් එකක් ගන්න ඕන. සමහරු දැන් ඉන්නේ ළමයි ටිකක් ලොකු වුණා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු ඉන්නේ මුන් ලොකු වෙන්නේ නැතුව පොඩි වයසෙම හිටියනම් හොඳයි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ ළමයාව ඉස්කෝලේකට දාගත්තා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් ඉන්නේ මගේ ළමයා ශිෂ්‍යත්වේ පාස් වුණා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහර කෙල්ලෝ හිතන් ඉන්නේ හෙයාර් ස්ටයිල් එක වෙනස් කරා නම් ඔක්කොම හරි කියලා හිතන් ඉන්න වයසේ. සමහර කොල්ලෝ දැන් හිතන් ඉන්නේ අම්මලගේ සල්ලි වලින් බයික් එකක් ගත්තා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු දැන් හිතාගෙන ඉන්නේ රිටයර් වුණා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු ඉන්නේ නිවාඩුවට දරුවෝ දෙන්නයි මුණුබුරයි ඔක්කොම ආව නම් හොඳයි කියලා හිතන වයසේ. සමහරු ඉන්නේ ක්ලිනික් ගිහිල්ලා ඊළඟ මාසේ බේත් ටික ගත්තා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. අපේ ආච්චිත් ඒ. සමහරු ඉන්නේ මේ ඇඳෙන් නැගිටලා ඇවිද ගන්න තිබ්බනම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. අපේ සීයත් එහෙමයි. සමහරු ඉන්නේ මැරිලා ගියා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. සමහරු හිතන් ඉන්නේ හොඳ ආත්මයක් ලැබුවා නම් හොඳයි කියලා හිතන වයසේ. වයසක් නෑ අයියෝ සීරෝ හින පැත්තට යන්න. තාම ඉපදිලා නෑ. බල්ලගේ හැම වයසකම බල්ලා හිතාගෙන ඉන්නේ කාලා නිදාගත්තා නම් ඔක්කොම හරි කියලා. කූඹි හැම වයසකදීම හිතාගෙන ඉන්නේ සීනි ඇටයක් ගුලට අරන් ගියා නම් ඔක්කොම හරි කියලා. මදුරුව හැම වයසකදීම හිතාගෙන ඉන්නේ මෙන්න මේකගේ ලේ ටිකක් බිව්ව නම් ඔක්කොම හරි කියලා. දැන් ඔයා ඉන්නේ මොන වයසේද? අදයි හිතයි නිවාඩු නිසා ෆ්‍රයිඩේ මගේ ෂිෆ්ට් එක අදින්න වෙන කෙනෙකුට දීලා ගෙදර ගියා නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ. කාටද දෙන්නේ? කිච්චයියට දුන්න නම් ඔක්කොම හරි කියලා හිතන වයසේ තමයි මං ඉන්නේ. ඇයි ඉතින් මං අදින්නේ මුට කියන්නකෝ. බෑනේ අද ලක්මාල් අයියා වරුවෙන් බදුල්ලේ යනවලු. මං හිතාගෙන ඉන්නේ ලක්මාල් අයියාගේ වාහනේ නැගලා රත්නපුරෙන් බහින්න. ඔය කිව්වට ඉතින් මාව ගේ ගාවින්ම දායිනේ. ඔයා මගේ ෂිෆ්ට් එක ඇදලා දුන්නා නම් ඔක්කොම හරි. ඔක්කොම හරියයි කියලා හිතුවට ඔක්කොම හරියන දවසක් කවදාවත් එන්නේ නැහැ නේ. එහෙනම් ෂිෆ්ට් එක ඇදලා දෙන්න. ඉතින් කොහොමද ඉතින් මේ වීඩියෝ හොඳනම් අනිවාර්යෙන් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා අපේ බෙල් අයිකන් එක ඕන් කරලා තියාගන්න. එහෙනම් නෝටි යයිවා.